සුබ දවසක් වේවා හැමෝටම. මුලින්ම මම කියනවා මගේ YouTube නාලිකාව subscribe කරන්න. ඉතින් අද මම මේ වීඩියෝ එක කරන්නේ අද උතුම් පොහෝ දින බුදුහාමුදුරන්ගේ තෙමගුල සිදු වුණු දවස ඉපදුණු බුදු වීම පෙන්රුවම් පෑම සිද්ධ වුණ දවසක් තමයි අද වගේ දවසක. ඉතින් සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යයක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ රටේ ලෝකවාසී සියලු දෙනාටම නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්න හැමෝටම ශක්තිය ලැබෙන්නත් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මීට දවස් දෙකකට පෙර අපේ රටේ බස් අනතුරක් සිද්ධ වුණා. ඉතින් මේ ඊටාම සංවේදී සිදුවීමක් තමයි මේ සිදුවීම. අපි දැක්කා මේ වීඩියෝ දැක්කා. එතකොට කීප දෙනෙක්ම නැතු වුණා අහිංසක මිනිස්සු මේ බස්වල ගමන් කරන්නේ අපේ රටේ අහිංසක මිනිස්සු. ඉතින් කීප දෙනෙක්ම නැතු වුණා තුවාල ලැබුවා. ඉතින් ඒත් එක්කම අපේ රටේ ජනාධිපති ආනන්ද කුමාර දිසානායක ආණ්ඩුව යටතේ තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා කවුරුත්. එතකොට මෙම සිදුවීම වුණ ගමන්ම අපේ රටේ ප්‍රවාහන ඇමති නියෝජ්‍ය ඇමති ගියා. ඊට පස්සේ මේ ඊයේ දිනේ අපේ අගමැති හර්නි අමරසූරිය ඒ වගේම ප්‍රවාහන ඇමතිත් ගිහිල්ලා තිබ්බා. ඉතින් මේගොල්ලොන්ගේ සුව දුක් බලලා ඉවිල්ලා වෛද්‍යවරුන්ගෙන් උපදෙස් අරන් ඉවිල්ලා මොනවද තව කරන්න තියෙන්නේ මේගොල්ලොන්ට ඉක්මනට සුව කරගන්න කොහොමද පුළුවන් නේ. ඉතින් මේ වගේ දේවල් කතා කරන තමයි ගිහිල්ලා තිබ්බේ. ඉතින් මේකත් එක්ක මගේ ඔළුවට ආපු දෙයක් තමයි මම දුර බැහැර ගමක ජීවත් කරන පුද්ගලයෙක් හින්දා පැය 8ක 9ක වගේ දුරක් මමත් මේ බස්වල ගමන් කරනවා. ඉතින් මේ ගමන් කරන කාලය තුලදී මම මගෙත් තියෙන ලොකු අත්දැකීම්. ඉතින් ඒ අත්දැකීම් බෙදාගෙන මේවට විසඳුම් මම දැක්කා මේ වීඩියෝ එක බලලා තියෙනවා. හැබැයි කවුරුත් විසඳුමක් දීලා තිබෙත් නැහැ, විසඳුමක් හොයලා තිබෙත් නැහැ. නමුත් මේ අනුතුර ගැන ගොඩාක් දුක් වෙනවා. බයිනවා කොටසක් මේ එක දේවල් කියනවා. ඉතින් මේ ගැන පොඩ්ඩක් කතා කරන්න තමයි ආවේ. ඉතින් මගේ ගෙවල් දුප්පත් ගම්මානයක් තමයි අම්පාර නාමල්ලොයි කියලා කියන්නේ. ඉතින් අම්පාරේ ඉඳන් මගේ රාජකාරියට මගේ ජොබ් එක කරන තැනට මම පැය 8ක වගේ කාලයක් ගමන් කරනවා රාත්‍රියේ බස් එකේ. එතකොට මේ බස් එකේ එනකොට එක රියදුරයි එන්නේ එක කොන්ඩක්ටර් කරයි. ඉතින් මේ කාලය තුලදී රියදුරාට නිින්ද යනවා කියන එක අපි දන්නේ නැහැ. අපිට කොයි වෙලාවෙද කොයි මොහොතද කියලා සමහර නොදැනුවත්වම නිින්ද යන්න ඉඩ තියෙනවා. මම සායහෙන්න බලාගෙන ඇවිල්ලා තිනවා ඩ්‍රයිවර්ලා දිහා. ඒගොල්ලොන්ට නිින්ද ගියාම සමහරක් වෙලාවට ඒගොල්ලෝ බස් එක නතර කරලා ඇවිල්ලා නිින්ද යනවා වගේ තේරුණාම බස් එක නතර කරලා ඇවිල්ලා මූණ හොදනවා. එහෙම නැත්නම් බුලත් ටිකක් කනවා. ওই වගේ දේවල් කර තමයි මේ ගමනාන්තය අවසානය වෙන තෙක් වෙන්නේ. එතකොට ගොඩාක්ම මේ දේ සිද්ධ වෙන්නේ නිදිමත ගතිය මිනිස්සුෙකුට එන්නේ පාන්දර වෙන්න. මොකද අම්පාරෙන් බස් එක රෑ 9ට පිටත් වුණොත් එහෙම කොළඹට එනකොට පාන්දර 5-6 වගේ වෙනවා මේ කොළඹට එන්න. ඉතින් ওই කාලය තුලදී උදේ පාන්දර 4-3 ওই වගේ කාලය තුලදී තමයි මම දැකලා තියෙන්නේ ගොඩාක්ම රියදුරන් බස් එක නතර කරලා ඉවිල්ලා සමහර කාලට පැයට නතර කරලා ඉවිල්ලා මූණ හොදනවා බුලත් ටිකක් කනවා. ඉතින් ඒ වගේ නිින්ද කඩාගෙන හරි අමාරුවෙන් තමයි මේගොල්ලෝ මේ ගමන එන්නේ. ඉතින් ඕක අපිට හොඳටම අත්දැකීම් තියෙනවා. මම හිතන්නේ මේ වීඩියෝ එක බලන අනිත් අයටත් මේ අත්දැකීම ඇති. ඉතින් ඒකට පුළුවන් නම් කරන්න පුළුවන් දෙයක් තියෙනවා. එක බස් එකකට පෞද්ගලික හෝ රජයේ හෝ බස් වලට මේ දුර ගමනාන්තයක් ගමන් කරන බස් වලට රියදුරන් දෙන්නේ අනිවාර්යයෙන්ම යෙදුවිය යුතුමයි කියන කාරණය තමයි මම කියන්නේ. ඒක මම හිතනවා මම මේ කියන කතාවට ඕගොල්ලොත් එකඟ වෙයි කියලා. මොකද මේ වගේ දුර ගමනක් එනකොට ඕනම ඩ්‍රයිවර් කෙනෙකුට මොකද එක එල්ලේම මොකද වාහන රැට නැහැ. එතකොට එක විදිහටම මේගොල්ලෝ ඇක්සලරේටර් කරගෙන ඉවිල ස්පීඩ් එකත් එක්ක එක විදිහට තියාගෙන එනවා. අපි දැකලා තියෙනවා කිලෝමීටර් ගණන්. ඉතින් ওই කාලය තුලදී පොඩ්ඩක් මිස් වුණොත් එහෙම මොකද මේ බස් වල එනවා සමහර කාලට 40 50 70 ওই වගේ ජනතාවක් එනවා. ඉතින් මේ ජනතාවගේ සියලුම වගකීම තියෙන්නේ මේ රියදුරන්ගේ අතේ. එතකොට එක රියදුරකින්දා ජීවිත කීයක් නැති වෙලා තියෙනවද මේ වෙනකොටත්. එතකොට මේ තුවාල ලැබලා කී දෙනෙක් ඉන්නවද. එතකොට සමහරක් වෙලාවට තමන්ගේ දරුවෝ අහිමි වෙලා තියෙනවා. තමන්ගේ ස්වාමි පුරුෂයා අහිමි වෙලා තියෙනවා. එහෙම නැත්නම් තමන්ගේ අම්මා අහිමි වෙලා තියෙනවා. එතකොට ඉතුරු වෙලා ඉන්නව නම් තමන්ගේ දරුවෝ කාට දැන් අර ෆොටෝ එකක් කරන ඔයගොල්ලෝ වීඩියෝ එකක් දකින්න ඇති. අම්මා කෙනෙක් අර යකඩ පට්ටමකට බස් එකේ යට වෙලා තමන්ගේ දරුවා බේර ගන්න මාර වෙහෙසක් දරලා මාර දුකක් විඳලා තමන්ගේ දරුවට කිසි දෙයක් වෙන්න දෙන්නේ නැතුව දරුවා රැක බලාගෙන ඉඳලා අවසානයේ දරුවා ගත්තට පස්සේ අම්මා රෝහලට ඇතුල් කළාට පස්සේ අම්මා නැති වෙලා. ඉතින් හරිම දුක්බර සිදුවීම් තමයි මේ දේවල්. ඉතින් මේ දේවල් වළක්වා ගන්න ආණ්ඩුව ඇතුළු අපි හැමෝම එකතු වෙලා වැඩ කරන්න ඕන කියන මතය තමයි මම ජීවත් වෙන්නේ. එතකොට මගේ යෝජනාවක් තමයි හැම බස් එකකටම පෞද්ගලික
ඒ වගේමයි පුද්ගලික මේ බස් වලට රියදුරල්ලා මේ පැය 8-9ක් වගේ දුර ගමනක් යන බස් වලට අනිවාර්යයෙන්ම දාන්න ඕනේ රියදුරන් දෙදෙනෙක් කියන කාරණේ මම කියන්න කැමතියි. ඒත් එක්ක මට තව දෙයක් කියන්න ඕන. ඔයගොල්ලෝ දැකලා තියෙනවා ලෝකේ අපි ඕන තරම් රටවල් වල දැකලා තියෙනවා හැම මාර්ගයකටම දෙපැත්තේ යකඩ මේ මොනවාද වැටවල් සවි කරලා තියෙනවා. ඉතින් මේ වැටවල් සවි කරලා තියෙන්නේ මේ වගේ මොකක් හරි රියානතුරක් වෙන්න යනවා නම් එහෙම නැත්නම් පාරෙන් පයින් යනවා නම් ඒ වැටේ ලෙස්සලා ඔයගොල්ලෝ දන්නවා අපේ රටේ තියෙන අධිවේගී මාර්ග. මම නම් කියන්නේ මේ අධිවේගී මාර්ග දැන් හදන්න බලාපොරොත්තු වෙන්න නම් මේ දේවල් නතර කරලා හරි ඔයගොල්ලෝ බදුළු බණ්ඩාරවල නුවරඑළිය ඒ වගේ නුවර ඔය වගේ පළාත්වල වංගු සහිත ඒ වගේ පාරවල් තියෙන්නේ පොඩ්ඩක් මිස් වුණොත් එහෙම ගිහිල්ලා ප්‍රපාතයකටම තමයි වැටෙන්නේ. ඉතින් මේ දේවල් වළක්වා ගන්න ඕන නම් මෙන්න මේ වගේ යකඩ වැටක් සවි කරන්න කියලා තමයි මම නම් යෝජනා කරන්නේ. දැනට මේ තියෙන අධිවේගී මාර්ග හදන්න සූදානම් වෙලා ඉන්නවනම් මේවා නතර කරලා හරි මේ වගේ යකඩ වැටවල් ගහන්න ඕන අපේ රටේ මෙන්න මේ වගේ පාරවල් වල. දුර යන පාරවල් තියෙනවා අපේ රටේ. ඔයගොල්ලෝ දැකලා ඇති අධිවේගී මාර්ග වගේ තමයි මේ දැන් ඔයගොල්ලෝ ගත්තොත් අම්පාර නුවර ඊට පස්සේ නුවර හුන්නස්ගිරිය ඊට පස්සේ 18 වංගුව ওই පැත්තෙන් ගියාම යන් බිබිල මයංගනේ හසලක මයංගනේ බිබිල හරහා අම්පාර ඊට පස්සේ මොණරාගලට දාලා යන්න පුළුවන්. මේ පාරවලුත් අධිවේගී පාරක වගේ ඉතා විශාලයි. ඉතින් මේ හැම පාරකටම මේ වගේ යකඩ වැටක් සවි කරොත් එහෙම මේ බස් එක එළියට විසි වෙන්නේ නැහැ. එළියට වැටෙන්නේ නැහැ. එතකොට ජීවිත බේරනවා. මේක ලෙස්සලා වැදිලා ලෙස්සලා හරි ආයේ පාරට එයි. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි මේ දේවල් වළක්වා ගන්න නම් කරන්න තියෙන එකම ක්‍රමේ. නැත්තම් වෙන දෙයක් නැහැ. වෙන මොනෝ කරන්නද අපි? අපිට වෙන විකල්පයක් නැහැ. මේ වගේ දේවල් තමයි කරන්න ඕනේ. ඉතින් මම ආණ්ඩුවට යෝජනාවක් විදියට මේක කරනවා. මේ වීඩියෝ එක ඔයගොල්ලොත් ෂෙයා කරන්න. මෙන්න මේ වගේ දෙයක් කරොත් අපේ රටේ ජනතාවක ඒ වගේම අපේ රටේ රියදුරන්ගේ එතකොට මේ බස් වල යන මගීන්ගේ ජීවිත ආරක්ෂා වෙයි. ඉතින් මම වැඩි විස්තර කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ඒ මියගිය සියලු දෙනාටත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඕගොල්ලොත් බස් රථයක ගමන් කරනවා නම් පුළුවන් තරම් අවදි වෙලා යන්න බලන්න. මොකද රැට නිින්ද යනවා අපි කියන මටත් නිින්ද යනවා. නමුත් මම ওই වගේ සෑහෙන වළක්වාගෙන තියෙනවා අනතුරු එන්න ගියපු දේවල්. ඒකට හොඳට උදාහරණ තියෙනවා. සමහර කාලේ මම ඉස්සරහ සීට් එකේ යනකොට මම නිදා ගන්නවා නිින්ද යනවා. අපිටත් අර වගේ තමයි තේරෙන්නේ නැහැ. හැබැයි මම ගොඩාක් දුරට රියදුරා දිහා බලාගෙන යනවා. හැබැයි මම රියදුරාට කියලා තියෙනවා අර නිින්ද යනවා වගේ මට තේරෙනවා. ඒකෙන්ද කරුණාකරලා මූණ ටිකක් හොදගෙන මේ ගමනයන් කියලා ඉවිල. මොකද ජීවිත කීයක් තියෙනවද අපේ පිටිපස්සේ බස් එකේ. ඉතින් ඔන්න ඕක තමයි මට කියන්න ඕනි. මං හිතනවා මම මේ කියපු දෙයට ඕගොල්ලෝ එකඟ වෙයි කියලා. ඉතින් සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ඇත්තටම හරි දුක්බර වූ කතාවක් තමයි අද කතා කරන්න උනේ. ඉතින් ඒ සියලු දෙනාටත් නැවත වරක් මම කියනවා නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඉක්මනට හොස්පිටල් වල ඉන්න රෝගීන් සුව වෙලා තමන්ගේ නිවාස වලට යන්න ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙනාටම වෙසක් මංගල්‍යයක් කියලා ප්‍රාර්ථනා කරනවා. නැවත වීඩියෝ එකෙන් හමු වෙමු. ජය වේවා සියලු දෙනාට.